2026 සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත IBSL බැංකුකරණ විභාගය සඳහා ඔබ අයදුම් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මේ වීඩියෝ එක ඔබට ඉතාමත්ම වැදගත් වන වීඩියෝ එකක්. මේ වෙද්දී IBSL ආයතනයෙන් විශේෂ නෝටිස් එකක් පළ කරලා තියෙනවා. ඒක ඔබට ස්ක්‍රීන් එකේ view වෙනවා මේ නෝටිස් එක. මුලින්ම අපි මේ ඩෙඩ්ලයින් සම්බන්ධයෙන් දැනුවත් වෙලා ඉමු. එතන පහළ තියෙනවා ඩෙඩ්ලයින් කීපයක්. මුලින්ම තියෙන්නේ CBF examination August 2026 කියලා. ඒ වගේම ඩෙඩ්ලයින් එක විදිහට සඳහන් කරලා තියෙන්නේ 2026 අගෝස්තු මාසේ 15 වෙනිදා. CBF කියලා කියන්නේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන ළමයින්ට තමයි මේක අදාළ වෙන්නේ. DBF සහ HDBF කියන අධ්‍යයනයන් සඳහා මෙවර සැප්තැම්බර් විභාගයට මුහුණ දෙන ළමයින්ට බැංකර්ස්ලට අදාළ වෙන්නේ 2026 අගෝස්තු මාසේ 25 වෙනිදා කියන ඩෙඩ්ලයින් එක. එතකොට අපි මෙවර විභාගයට අයදුම් කරනව නම් කිසිම අමතර ගාස්තුවකින් තොරව අපිට අගෝස්තු මාසේ 25 වෙනිදා වෙනකන් අපිට එක්සෑම් එකට අයදුම් කිරීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ අයදුම් කිරීම අපිට ඔන්ලයින් පමණයි සිදු කිරීමට හැකියාවක් ලැබෙන්නේ. IBSL ආයතනයේ එක්සෑම් එකට ඇප්ලයි කරන්න කලින් ඔබ අනිවාර්යයෙන්ම ඉන්ස්ටිටියුට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕන. මීට කලින් විභාග කරලා තියෙනවා නම් සහ රෙජිස්ටර් වෙලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ රෙජිස්ට්‍රේෂන් එක භාවිතා කරලා මෙවරත් අපිට එක්සෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම එක්සෑම් ඇප්ලයි කරන්න කලින් ඔබ අනිවාර්යයෙන්ම IBSL ආයතනයේ my IBSL account එකක් ක්‍රියේට් කරලා ඒ වගේම රෙජිස්ට්‍රේෂන් ෆීස් රුපියල් 5000ක පේමන්ට් එකක් කරලා තියෙනවා. මේ process එක සම්පූර්ණයෙන් complete කරාට පස්සේ ඔබට IBSL ආයතනයෙන් ලබා දෙනවා login එකක්. user name එකක් සහ password එකක්. ඒක ඔබට එවන්නේ ඔබ IBSL ආයතනයට ලබා දීලා තියෙන email address එකට. මේ login එක පාවිච්චි කරලා තමයි අපිට MyIBSL කියන account එකට log වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මේ MyIBSL account එක හදාගන්න ගියාම සාමාන්‍යයෙන් වැඩ කරන දවස් 3ක් 4ක් විතර යනවා. ඉතින් ඒ නිසා කල්ැතිව රෙජිස්ට්‍රේෂන් එක කරගෙන තියාගන්න. අඩුම තරමේ මේ සැප්තැම්බර් එක්සෑම් එකට ඔබ ඇප්ලයි කරන බලාපොරොත්තුවක් තියෙනවා නම් අගෝස්තු මාසේ 15 වෙනිදා වගේ වෙද්දිවත් අඩුම තරමේ රෙජිස්ට්‍රේෂන් process එක complete කරලා තියාගන්න. එහෙම නැතුව අගෝස්තු මාසේ 20 21 22 මේ වගේ කාලවලදී රෙජිස්ට්‍රේෂන් එක කරගෙන එක්සෑම් ඇප්ලයි කරන්න හිතන් ඉන්න එපා. මොකද එහෙම වුණොත් දවස් කීපයක් ප්‍රමාද වුණොත් මේ ඩෙඩ්ලයින් එකෙන් පස්සේ ඔබට යම් ගැටලු මතුවෙනවා. එක පැත්තකින් එක්සෑම් එකට ඇප්ලයි කරන්න බැරි වෙනවා. එහෙමත් නැත්නම් පැනල්ටි සහිතව තමයි ඔබට එක්සෑම් ෆීස් පේ කරන්න වෙන්නේ. මේ කාරණා ගැන දැනුවත් වෙන්න. ඊළඟට exemption for DBF examination කියලා දිනනවා. අගෝස්තු මාසේ 15 වෙනිදා තමයි ඩෙඩ්ලයින් එක විදියට සඳහන් කරලා තියෙන්නේ. මේ කතාව අදාළ වෙන්නේ මේ වෙනකොට ඔබ යම්කිසි ඩිග්‍රී එකක් එහෙම නැත්නම් ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඔබට හැකියාවක් තියෙනවා MyIBSL account එක හදාගත්තට පස්සේ ඉතින් registration process එක complete වුණාට පස්සේ ඔබට පුළුවන් ඒකේ තියෙනවා වෙනම ටැබ් එකක් exemption කියලා. ඒ ටැබ් එක හරහා ඔබට මොනවා හරි විෂය නිදහස් කිරීම ගන්න පුළුවන්ද කියලා චෙක් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ පුළුවන් ඔබට ඒ exemption වලට අදාළ payment එක කරලා ඒ විෂයන්ට නිදහස් කර ගැනීමක් කරන්න. වඩාත් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තියෙනවා මෙතනදී. ඔබට විෂය නිදහස් කිරීම ගන්න පුළුවන් සබ්ජෙක්ට් තිබිලා ඔබ විෂය නිදහස් කිරීම ගන්නේ නැතුව විභාගයට මුහුණ දෙනවා. විභාගයට මුහුණ දීලා සබ්ජෙක්ට් එක රිපීට් වෙනවා කියලා හිතන්න. එහෙම වුණොත් ඉදිරියේදී ඔබට ඒ එක්සෙම්පෂන් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම එක්සෙම්පෂන් ගන්න පුළුවන් මොනවා හරි ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඒ එක්සෙම්පෂන් ටික ගන්න. පසු කාලීනව ඔබට එක්සෙම්පෂන් ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ සබ්ජෙක්ට් රිපීට් වෙලා තිබ්බොත්. හරිද? මෙවර එක්සෙම්පෂන් ඇප්ලිකේෂන් සබ්මිට් නොකලට කමක් නැහැ. ඕනනම් අපිට ලබන අවුරුද්දේ සබ්මිට් කරන්න පුළුවන්. නමුත් අර මම කිව්ව කාරණාව හොඳින් මතක තියාගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට late application deadline DBF සහ HTBF කියන විභාග සඳහා අපිට අගෝස්තු මාසේ 31 වෙනිදා වෙනකන් late application යටතේ සබ්මිට් කරන්න පුළුවන්.
ඒ කියන්නේ අගෝස්තු මාසේ 25 ඉඳලා අගෝස්තු මාසේ 31 වෙනිදා වෙනකනුත් ඔබට විභාගයට අයදුම් කරන්න පුළුවන්. හැබැයි විභාග ගාස්තු වල වැඩිවීමක් සිද්ධ වෙනවා. මොකද පැනල්ටි ඇඩ් වෙනවා. දැන් හිතන්න DPF අධ්‍යයන එක විෂයකට විභාග ගාස්තුව රුපියල් 6500ක් කියලා. මේ 6500ට තවදුරටත් 110ක් විතර ඇඩ් වෙනවා. ඒ කියන්නේ තවත් රුපියල් 650ක් විතර ඇඩ් වෙනවා. ඔබ විෂයන් 4ක්ද 5ක්ද 6ක්ද කරන්නේ මේ හැම විෂයකටම 110 ගානේ ඇඩ් වෙලා තමයි ඔබට විභාග ගාස්තු ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා කිසිම අමතර ගාස්තුවකින් තොරව විභාගයට ඔබ අයදුම් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් 25 වෙනිදා වෙන්න කලින් අනිවාර්යයෙන්ම විභාග ගාස්තු ගෙවලා ඒ ඇප්ලිකේෂන් එක හරියට සබ්මිට් කරලා තියෙන්න ඕන. ඊළඟට exemption for DBF examination යටතේ late application submit කරන්න deadline එක තියෙන 20 වෙනිදා. ඉතින් 15 සහ 20 වෙනිදා වෙනකනුත් ඔබට exemption apply කරන්න පුළුවන්. එතනදිත් අනිවාර්යයෙන්ම penalty එකක් add වෙනවා. ඉතින් penalty නැතුව exemption application එක submit කරන්න ඕන නම් අගෝස්තු මාසේ 15 වෙනිදා වෙන්න කලින් submit කරන්න. penalty නැතුව exam apply කරන්න ඕන නම් අගෝස්තු මාසේ 25 වෙනිදා වෙන්න කලින් exam apply කරන්න. ඉතින් මේ ඩෙඩ්ලයින් එක වෙනකන් ඉන්න එපා. මෙහෙම ඩෙඩ්ලයින් එකක් දැම්මට පස්සේ බහුතරයක් ළමයි කරන දෙයක් තමයි ඩෙඩ්ලයින් එක දවසේ තමයි එක්සෑම් ඇප්ලයි කරන්න බලාගෙන ඉන්නේ. එහෙම නැත්නම් එක්සෙම්ෂන් ඇප්ලයි කරන්න බලාගෙන ඉන්නේ. ඉතින් මේ ඩෙඩ්ලයින් වලදී ළමයි වැඩිපුර ප්‍රමාණයක් සිස්ටම් එකට ලොග් වෙන්න උත්සාහ කරනවා. ඒකත් එක්ක සමහර අවස්ථාවන් වලදී අපිට දකින්න පුළුවන් කමක් ලැබුණා සිස්ටම් එක ස්ටක් වෙනවා. සිස්ටම් ඩවුන් වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අන්තිම දවසේ ඔබ එක්සෑම් ඇප්ලයි කරන්න මේ එක්සෙම්ෂන් ඇප්ලයි කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ වැඩේ කරන්න එපා. කල්ලාතෝ මේ දේවල් ටික කරලා තියාගන්න. අන්තිම මොහොතේදී අපිට exemption application එක හෝ exam application එක submit කරගන්න බැරි වුණොත් එක පැත්තකින් ඔබට penalty එකක් යටතේ තමයි ගෙවීම කරන්න වෙන්නේ. සමහර විට exam application එක submit කිරීමට හැකියාවක් නැමැති වෙන්නත් පුළුවන්. මේ late application deadline එක වෙනකම් ඔබ බලාගෙන හිටියොත්. ඉතින් මේ කාරණා ගැන මුලින්ම දැනුවත් වෙන්න ඕන විභාගයට අයදුම් කරන්න කලින්. right. දැන් exam application එක submit කරන්න නම් ඔබ අනිවාර්යයෙන්ම මීට කලින් මුලින්ම IBS ආයතනයේ ලියාපදිංචි වෙලා ඉන්නවා. ඉතින් ලියාපදිංචිය කම්ප්ලීට් කරගෙන ඉන්න ළමයින්ට පමණයි මේ එක්සෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ලියාපදිංචි වෙලා නැත්නම් තවමත් අපි වීඩියෝස් දෙකක් ඊට කලින් ෂෙයා කරලා තියෙන මේ වීඩියෝස් දෙක නැවතත් ෂෙයා කරලා තියන්නම්. ඒ වීඩියෝ දෙක ෆලෝ කරලා ඉවර වෙලා පුළුවන් ඉක්මනින් අඩුම තරමේ අගෝස්තු 15 වෙනිදා වෙන්න කලින්වත් රෙජිස්ට්‍රේෂන් එක කම්ප්ලීට් කරලා තියාගන්න. ඒ ස්ටෙප් ටික හරියට ෆලෝ කරන්න. ඉතින් එහෙමනම් දැන් අපි බලමු කොහොමද එක්සෑම් එකට ඇප්ලයි කරන්න කියලා. right. මේ එක්සෑම් ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන පාර්ට් එක කරන්න ඔබට කම්පියුටර් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩා හොඳයි. එහෙම නැත්නම් විතරක් ඔබේ ජංගම දුරකථනයේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ නම් පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් භාවිතා කරන්න. මොකද එතකොට ඔබට ගැටලු මතුවෙන්න පුළුවන් සම්භාවිතාවය ඉතාමත්ම අඩුයි. වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා ඔබට පුළුවන් my IBSL කියලා සර්ච් කරන්න. ඔබට මුලින්ම view වෙනවා my IBSL student login කියලා එකක්. මෙන්න මේක ක්ලික් කරන්න. දැන් ඔබට බලා ගන්න පුළුවන් user name එකක් මෙතන ඔබෙන් ඉල්ලනවා. මේ login එක ඔබට හිතන එක දෙන්න බෑ. IBSL ආයතනයේ registration එක කරාට පස්සේ ඔබට ලබා දීලා තියෙනවා institute එකෙන් login එකක්. අන්නේ login එක තමයි මෙතෙන්දී අපි පාවිච්චි කරන්න ඕන වෙන්නේ. ඊමේල් ඇඩ්‍රස් එක සහ පාස්වර්ඩ් එක ඔබ මෙතන එන්ටර් කරාට පස්සේ login කියන බටන් එක ඔබට ක්ලික් කරන්න පුළුවන්. right. දැන් ඔබට බලා ගන්න පුළුවන් ඔබේ my IBSL profile එක. මේ profile එක යටතේ ඔබට ඔබේ විස්තර ටික බලා ගන්න පුළුවන්. මෙතනදී විශේෂයෙන් අවධානය යොමු කරන්න මෙන්න මේ payment information කියන එක. right. payment information වලට ගියාම subscription payment යටතේ ඔබට බලා ගන්න පුළුවන් ඔබ මේ විදිහේ මොනවා හරි payments කරලා තියෙනවද කියලා. ඒ වගේම course payment තියෙනවා නම් ඒවත් බලා ගන්න පුළුවන්. හරිද? ඔබ ඉන්ස්ටිටියුට් එකේ registration එක හරියට complete කරලා තියෙනවා නම් ඔබ රුපියල් 5000ක payment එකක් කරලා තියෙනවා කියලා මෙන්න මේ subscription payment වලට යටින් අපිට බලා ගන්න පුළුවන්. ඔබ 2026 අවුරුද්දට කලින් IBSL ආයතනයේ ලියාපදිංචි වෙලා නම් ඉන්නේ ඔබට අනිවාර්යයෙන්ම මෙන්න මෙතන subscription fees වල මොනවා හරි pending payments තියෙන්න පුළුවන්. ඒ නිසා විභාගයට අයදුම් කරන්න කලින් ඔබ මුලින්ම මේ subscription payment එක settle කරලා ඉන්න ඕන.
එහෙම නැතුව අපිට මෙතන pending payments තියාගෙන exam apply කරන්න බෑ. මේක ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඊළඟට අපිට exam application එක submit කරන්න තියෙන tab එක අපිට පහළට එද්දි බලා ගන්න පුළුවන්. පහළට එනකොට මේ පහළ තියෙන කොටස් වලට යන්න එපා. පහළ තියෙන තැන් වලට යන්න එපා. පහළට එද්දි අපිට බලා ගන්න පුළුවන් examination කියලා පොඩි tab එකක්. මේ examination යටතේ ඔබට බලා ගන්න පුළුවන් DBF exam, CBF exam මේ අනාදී වශයෙන්. download exam admission මේ වගේ තියෙනවා. ඔබට අදාළ වෙන්නේ DBF නම් DBF exam කියන එක මෙතන ක්ලික් කරන්න පුළුවන්. DBF complete කරපු බැංකර්ස්ලා ඉන්නවා නම් HTBF කියලා මෙතන පෙන්නනවා. HTBF කියන එක ක්ලික් කරන්න පුළුවන්. සමහර විට DBF exam කියලා මෙතන මේ ටැබ් එක view වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි subscription fees වල pending balance එකක් තියෙන්න පුළුවන්. මෙතන මේ ටැබ් එක view වෙන්නේ නැත්නම් ඔබ මුලින්ම subscription fee එක settle කරලා ඉන්න. ඊට පස්සේ ඔබට දවසක් හෝ දෙකක් විතර ගියාට පස්සේ තමයි මේ ටැබ් එක ඔබට බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. DBF exam කියන ටැබ් එක ක්ලික් කරන්න. right. examination application form. right. closing date එක තියෙන්නේ අගෝස්තු මාසේ 25 වෙනිදා. late application closing date එක තියෙන්නේ අගෝස්තු මාසේ 31 වෙනිදා. ඔබේ විස්තර ටික මෙතන බලා ගන්න පුළුවන්. IBSL membership ID number එක, මේක තමයි ඔබේ ID number එක, registration number එක වෙන්නේ. NIC number එක, examination center එක ඔබට select කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනදී select කරන්න ඕන ඔබ විභාගයට මුහුණ දෙන මධ්‍යස්ථානය. හිතන්න කොළඹ ඉන්න කෙනෙක්ට පුළුවන් කොළඹ දිස්ත්‍රික්කය මෙතන select කරන්න. දැන් මාතරේ ඉන්න කෙනෙක්ට පුළුවන් මාතර දිස්ත්‍රික්කය ඕනනම් select කරන්න. එහෙම නැත්නම් ගාල්ල ඉන්න කෙනෙක්ට ගාල්ල දිස්ත්‍රික්ක select කරන්න පුළුවන්. මේ විදිහට Tamanට ආසන්නතම දිස්ත්‍රික්කය select කරන්න. ඒ කියන්නේ විභාග මධ්‍යස්ථානයකට Tamanට පහසුවෙන්ම යන්න පුළුවන් දිස්ත්‍රික්කය මෙතන select කරන්න. ඊට පස්සේ ඇඩ්මිෂන් එකේදී ඔබට විභාග මධ්‍යස්ථානයක් විදියට ලැබෙන්නේ මේ ඔබ සඳහන් කරන දිස්ත්‍රික්කය ඇතුළත. ඒ නිසා ඒක වඩා සැලකිලිමත් වෙන්න පසුව මේක වෙනස් කරන්න බැහැ. හරිද? මම මෙතන සිලෙක්ට් කරනවා ගෝල් කියන දිස්ත්‍රික්ක එක. ඊට පස්සේ පහළට එනකොට ලැන්ග්වේජ් එක අපිට ටික් කරන්න තියෙනවා. මේකත් ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක්. ඔබ විභාගයට මුහුණ දෙන්නේ ඉංග්‍රීසි වලින්ද, සිංහලෙන්ද, තමිල් වලින්ද කියන එක තමයි මෙතෙන්දී සිලෙක්ට් කරන්න ඕන. ඉතින් ඔබ සිලෙක්ට් කරන මීඩියම් එකට අනුව තමයි ඔබට පේපර් එක ලැබෙන්නේ සහ ඔබ ඒ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවිය යුත්තේ. මෙතනදී මම සිලෙක්ට් කරනවා සිංහල මීඩියම් කියලා. සිංහල මීඩියම් කියලා සිලෙක්ට් කරනවා. ඔබ ඉංග්‍රීසි මීඩියම් වලින් ඇප්ලයි කරනවා නම් ඉංග්‍රීසි මීඩියම් කියන එකට ටික් එකක් දාන්න පුළුවන්. ඊළඟට මෙතනදී විශේෂ කාරණාවකුත් කියන්න ඕන. DBA අධ්‍යයනයේ තියෙනවා බිස්නස් කමියුනිකේෂන් කියලා සබ්ජෙක්ට් එකක්. ඒ සබ්ජෙක්ට් එක ඉංග්‍රීසි එකක්. ඉතින් ඔබ විභාගයට සිංහලෙන් අයදුම් කරාට බිස්නස් කමියුනිකේෂන් කියන සබ්ජෙක්ට් එක කොහොමත් ඔබට ඉංග්‍රීසි වලින් තමයි පේපර් එක ලැබෙන්නේ. ඉතින් මේක කියන්නේ විශේෂ හේතුවක් තමයි අපි හිතමු DBA අධ්‍යයනයේ සෙමෙස්ටර් 2 එකේ විෂයන් දෙකක් තුනක් හෝ හතරක් විතර කරන ළමයි ඉන්නවා. ඉතින් සිංහල මීඩියම් වලින් අනෙක් සබ්ජෙක්ට් කරලා බිස්නස් කමියුනිකේෂන් එක කොහොමත් ඉංග්‍රීසි වලින් කරද්දී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා මෙතන සිංහල කියන එක සිලෙක්ට් කරන්න. බිස්නස් කමියුනිකේෂන් කියන සබ්ජෙක්ට් එකේ පේපර් එක ඔබට කොහොමත් ලැබෙන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින් පමණයි. right. ඊට පස්සේ පහළට එන්න method of study. ඒ කියන්නේ ඔබ ඉගෙන ගත්ත විදිය පහලින් බලා ගන්න පුළුවන්. self study කරාද? එහෙම නැත්නම් මෙතන සඳහන් වෙලා තියෙනවා යම් යම් ආයතන. ඒ කියන්නේ IBSL ආයතනයේ ලියාපදිංචි වෙලා ඉන්න ආයතන අපිට බලා ගන්න පුළුවන්. මේ ආයතන හරහාද ඔබ විභාගයට මොන දුන්නේ? එහෙම නැත්නම් අපේ ආයතනයත් එක්ක ඔබ සම්බන්ධ වෙලා නම් අධ්‍යයන කටයුතු කර ඔබට පුළුවන් අද කියන කැටගරි එකට යන්න. විශේෂ නෝට් එකක් තියෙන මෙන්න මේක ඉතාමත්ම සැලකිලිමත් විය යුතු දෙයක්. Once your application is submitted, you may only update by changing or adding subjects. Reduction of subjects will not be allowed after submission. මේක ඉතාමත්ම වැදගත්. හරිද? මොකද හේතුව තමයි ඔබ මේ application එක fill කරලා submit කරාට පස්සේ ඔබට subject add කරන්න පුළුවන්. add කරන්න පුළුවන්. හැබැයි subject අඩු කරන්න බෑ. subject add කරන්න පුළුවන් අඩු කරන්න බෑ. ඒ නිසා වඩාත් සැලකිලිමත් වෙලා තමයි මෙතනදී ඔබ මේ subject select කරන්න ඕන. දැන් මේ වෙනකොට ඔබ complete කරලා තියෙනවා නම් subject මෙතන ඔබට completed කියලා බලා ගන්න පුළුවන්. සැප්තැම්බර් විභාගයට ඔබ ආයුධම් කරන්න බලාපොරොත්තු වන subject තමයි මෙතනදී tick එකක් අපිට දාගෙන යන්න තියෙන්නේ.
මම මෙතනදී සිලෙක්ට් කරනවා quantitative techniques කියන සබ්ජෙක්ට් එකයි principle of management කියන සබ්ජෙක්ට් එකයි. මේ සබ්ජෙක්ට් දෙක මම ටික් කරා. හරිද? ඔබ මෙවර විභාගෙට මුණ දෙන සබ්ජෙක්ට් ටික ඔබට පුළුවන් මෙතන ටික් කරන්න. අපි හිතමු එක විෂයකට 6500ක් නම් ඔබ මේ විෂයන් 4ක් 5ක් විතර ටික් කරගෙන ගිහලා සබ්මිට් කරනවා. එතකොට විභාග ගාස්තු ඒ විෂයන් සියල්ලටම ඔබ ගෙවන්නම ඕන. විෂයන් දෙකක් විතරක් කරනවා කියලා ඒ විෂයන් එක්ක දාලා ගාස්තු පමණක් ගෙවීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඉතාමත් සැලකිල්ලෙන් මේ ටික් එක දාන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ පුළුවන් ඔබට සබ්මිට් කියන බටන් එක මෙතනදී ක්ලික් කරන්න. ඊට පස්සේ ඔබට බලා ගන්න පුළුවන් pay now කියලා බටන් එකක්. විභාග ගාස්තු දැන් ඔබ ගෙවිය යුතුයි. එක විෂයකට DBF අධ්‍යයනයේ විභාග ගාස්තුව 6500යි. විෂයන් දෙකක් නිසා තමයි 6500ව දෙකක් පේ කළ යුතුයි කියලා මෙතන ටෝටල් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් පුළුවන් අපිට pay now කියන බටන් එක ක්ලික් කරන්න. right. මෙතනදී ඔබේ card details, debit card details හරි credit card details හරි පාවිච්චි කරලා ඔබට පුළුවන් card payment එකක් භාවිතයෙන් මේ payment එක සිදු කරන්න. ඔබේ කාඩ් පතේ නම වීසද මාස්ටර් කාඩ්ද ඒ විදිහට මෙතන ටයිප් කරන්න. කාඩ් නම්බර් එක ඔබට කාඩ් එක ඉදිරිපස බලා ගන්න පුළුවන්. expire date එක ඔබට බලා ගන්න පුළුවන් කාඩ් එක ඉදිරිපස. CVC නම්බර් එක කාඩ් පතේ පිටුපස සුදු පාට තීරුවේ ඔබට අංක 3ක් බලා ගන්න පුළුවන්. අන්න ඒ අංක 3 තමයි මෙතනදී දෙන්න ඕන. ඊට පස්සේ සබ්මිට් කරාට පස්සේ ඔබට ලැබෙනවා ඊමේල් එකක්. ඔබගේ විභාග අයදුම්පත IBSL ආයතනය වෙත ලැබුණා කියලා. එතනින් ඉස්සරහට ඔබ කිසිවක් කළ යුතු වන්නේ නැහැ. ඉදිරියේදී ඔබට IBSL ආයතනය හරහා exam admission යටතේ, ඒ කියන්නේ my IBSL account එකට log වෙලා ඒකේ admission යටතේ ඔබට admission එක download කරගන්න පුළුවන්. විභාගයට අයදුම් කළ සැනින්ම ඔබට admission එක download කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. විභාගය ආරම්භ වෙන්නේ සැප්තැම්බර් මාසේ 19 වෙනිදා නම් ඊට සාමාන්‍යයෙන් සතියකට හෝ දෙකකට වගේ කලින් තමයි ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ඔබව දැනුවත් කරනවා ඉදිරියේදී. දැනට විභාගයට අයදුම් කිරීම සම්බන්ධයෙන් ඔබ මෙපමණයි කරන්න අවශ්‍ය වෙන්නේ. එක්සෑම් ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඒ මොහොතේදීම විභාග ගාස්තු ගෙවන්නේ නැත්නම් ඔබට පුළුවන් හෝම් පේජ් එකට යන්න. ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබට ඊට පසුව විභාග ගාස්තු ගෙවනකොට එක්සෑම් ඇප්ලිකේෂන් යටතේ ඔබට පහලින් බලා ගන්න පුළුවන් payment status එක pending කියලා. ඉතින් නැවතත් විභාග ගාස්තු ගෙවනකොට ඔබට පුළුවන් මෙන්න මේ action කියන බටන් එක භාවිතා කරලා ඔබට subject add කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙතනින් add කරගන්න පුළුවන්. හැබැයි බලන්න subject අඩු කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒක වඩාත් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක්. දැන් ඔබට පුළුවන් මෙන්න මේ icon එක click කරාට පස්සේ ඔබට කලින් වගේම කාඩ් පේමන්ට් එක කරලා ඔබට විභාග ගාස්තු ගෙවීම සිද්ධ කරන්න. මෙන්න මේ කියන ස්ටෙප් ටික ෆලෝ කරලා ඔබට පුළුවන් විභාගයට අයදුම් කරන්න. වඩාත් සැලකිලිමත් වෙන්න. මොකද ඔබ විභාග ගාස්තු ගෙවීමේදී සබ්ජෙක්ට් යම්කිසි ප්‍රමාණයක් සබ්ජෙක්ට් පහක් මුලදී ඇඩ් කරගත්තොත් ඒ සබ්ජෙක්ට් පහටම විභාග ගාස්තු ගෙවිය යුතුමයි. හරිද? සබ්ජෙක්ට් චේන්ජ් කරන්න අවස්ථාවක් ලැබුණත් සබ්ජෙක්ට් අඩු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වඩාත් සැලකිලිෙන් මේ විභාග අයදුම්පත සම්පූර්ණ කරන්න කියලා මතක් කිරීමක් කරනවා.